සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ජල සම්පත් මණ්ඩලයේ රැකියා පුරප්පාඩු දෙකක් ගැනයි. ඉතින් මේකේ රැකියා පුරප්පාඩු ගොඩක් ගැසට් වෙලා තියෙනවා. ඉතින් මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් ගත්තේ කළමනාකරණ සහකාර සහ රියදුරු යන තනතුරු වලට අදාළ විස්තර ගැන විතරයි. ඉතින් මේ PDF එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි දෙයක් තමයි අපේ WhatsApp channel link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා ගිහිල්ලා join වෙලා ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. ඉතින් කළමනාකරන සහකාර තනතුරට අදාළව බලන සුසුකම් තමයි ඔයා බාහිර අයදුම්කරුවෙක් නම් සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ ගණිතය ඇතුළු විෂයන් 4කට සාමාන්‍ය සාමර්ථ්‍ය සහිතව විෂයන් 6කින් එකවරකදී පාස් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම උසස් පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕනි. ඉතින් ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව විෂයන් 6කින් පාස් වෙලා තියෙන්න ඕනි. ඊට අමතරව අවම වශයෙන් වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඉතින් රියදුරු තනතුරට අදාළව දාලා තියෙන සුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී අවම වශයෙන් සීසාමාර්ථ දෙකක් සමග විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී පාස් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම බර වාහන පැදවීම සඳහා රියදුරු බලපත්‍රය අරගෙන තියෙන්න ඕනි. ඒ වගේම අවම වශයෙන් වසර 3ක රිය පැදවීමේ පළපුරුද්දක් ලබලා තියෙන්න ඕනි. ඉතින් ඔය අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් කලින් කියපු සුසුකමට අමතරව PL2 හෝ PL1 කාණ්ඩයේ තනතුරක අවම වශයෙන් වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඒ වගේම මේ තනතුරු වලට අදාළව පොදු කොන්දේසි වගයක් දාලා තියෙනවා. ඒකෙදි කියන්නේ මේ කියපු සුසුකම් අයදුම්පත් බාර ගන්න අවසාන දිනට පෙර සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. මෙන්න මේ චක්‍රලේඛයට අනුව තමයි වැටුප් ගෙවනවා කියලා තියෙන්නේ. ඒ වගේම රජය විසින් අනුමත කරන ලද දීමනා ලැබෙනවා කියලා දාලා තියෙනවා. ඒ වගේම රාජ්‍යාංශවල නියුතු සේවකීන්ගේ අයදුම්පත් ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි මේකෙදී සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම අයදුම් කරන තනතුරු ලියුම් කවරේ වම්පස කෙළවරේ සඳහන් කරන්න ඕනි. ඒ වගේම මේකෙදී තෝරගන්නවා කියලා තියෙන ඉන්ටර්විව් එකක් මගිනුයි. ඉතින් මේ තනතුරු වලට අයදුම් කරනවා නම් ඔයාගේ අයදුම්පතේ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තරات ඇතුළත් කරලා ඔයාගේ අධ්‍යාපනික සහතිකවල පිටපත් සමග නොවැම්බර් 11 හරි ඊට කලින් මෙන්න මේ ලිපිණයට යවන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේ සම්බන්ධ නොතේරුණු මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා. ඉතින් මේ වගේ රජයේ රැකියාව ගැන එසනින් දැනගන්න ඉතින් ඔයා තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් ෂෙයා කරන්න.